මහබැංකු බැඳුම් කර වංචාවට මාර්ගයේ සැකසුණු ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද සංවිධාන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාරණ මහතා විසින් ප්‍රකාශයක් කරන ලැබුවා. මීට පෙරද ඒ ගැන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණු නමුත් ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු වී තිබුණේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස ගෙන එන්නට සිරිකොත හරහා රනිල් වික්‍රමසිංහ මහතා මුදල් වියදම් කළ බවයි ජගත් විතාරණ මහතා පවසා සිටියේ. බැඳුම් කරගෙන මට කියන්න ගොඩක් දේවල් තියෙනවා. මම වගකීමෙන් කියනවා අපි අහිංසක අර ග්‍රාම සේවක මහත්තයෝ මෛත්‍රීපාල සිරිසේන මහත්තයෝ බලයට ගෙනාවේ අපි. ඔහුව බලයට ගෙන අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපට මුදල් දුන්නා. මුදල් දුන්නේ එක කොන්දේසියක් මත. සිරිකොතේ මුදල් පිරලා තිබුණා. මම ඒක කිව්වයි කියලා අපේ ගරු නලින්ද ජයතිස්ස ඇමති සහෝදරයා මතුගම වේදිකාවේදී කිව්වා මෙන්න ජගත් විතාරණ මෙහෙම කිව්වයි කියලා. අදත් මම පාර්ලිමේන්තුවේ ඇතුලේ මෙහෙම කියනවා. ඒ සල්ලි දුන්න කොන්දේසිය තමයි අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව අධිපති කරනවායි කියන කොන්දේසිය. ඒ කොන්දේසිය ඉෂ්ට කළේ නැද්ද? අපිට දුන්න මුදල් ටික ඩබල් ට්‍රිබල් කරලා ගත්ත ඒ මොනසයා. අරගෙන අදත් නැහැ. ඇයි මාව කැඳවන්නේ නැත්තේ? ඇයි මගෙන් අහන්නේ නැත්තේ? මම ඕව දෙන්න සූදානම් වෙලා තමයි මැති වෙනේට ඉස්සෙල්ලා වේදිකාවේ මේවා කිව්වා. මාව හංවඩු ගැහුවා අපේ නලින්ද ජයතිස්ස සහෝදරයා. අපේ ඉස්කෝලේ එකට ඉගෙන ගත්ත අය මේ. සංවිධායකවරු ඒ ඔක්කොටම කාලේ මුදල් ගෙව්වා. මම ඒක සංවිධායකවරු ඉන්න තැන කිව්වා. මේක ගත්තේ නැත්තේ කවුද කියලා අත උස්සන්න කියලා. කවුරුවත් අතිස්සුවේ නැහැ. ගරු කතානායකතුමනි. ඒ නිසා මේ කියන කතා ඒව ඔප්පු කරන්න පුළුවන්. ඒ නිසා බැඳුම් කරගෙන ලොකුම හොරකම ඇයි හොයන්නේ නැත්තේ? ඇයි අත්තරංගොට ගන්නේ නැත්තේ? ඇයි අපෙන් සාක්ෂි ගන්නේ නැත්තේ? අපි මේව වගකීමෙන් කියන දේවල් යනුවෙන් අදහස් දක්වමින් සංවිධාන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාරණ මහතා මෙම අදහස් පළ කරන ලදී.